හොඳයි අපි දැන් social engineering threats ගැන ඒ වගේම විවිධ මේ සයිබර් අවකාශයේ තියෙන විවිධ හිංසනයන් ගැන අපි අවබෝධයක් ලබා ගත්තා සහ වීඩියෝ කීපයකුත් ඔයගොල්ලෝ බලන්න ඇති. දැන් අපි මේ වගේ අපි බේරෙන්නේ කොහොමද? මේවට මුහුණ නොදී ඉන්න අපි මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ කල්ැතෝ කියන ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද අපි හැමෝම දන්න කියමනක් තියෙනවා prevention is better than cure කියලා. කියන්නේ වැළැක්වීම සම විටම සුව කිරීමට වඩා පහසුයි. සහ ඒක හොඳයි. ඉතින් ඒ නිසා අපි සෑම අවස්ථාවකදීම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි සයිබර් අවකාශයේදී අපිට සයිබර් හිංසනය, සයිබර් හැරස්මන්ට් එකකට මුහුණ නොදී ඉන්න ආකාරයට අපේ accounts ඒ වගේම අපේ ක්‍රියාකාරකම් පවත්වා ගන්න එක ඉතින් ඒක බොහොම වැදගත්. මේකෙදි පළවෙනිම කාරණය අපි දකින විදිහට මේ ශක්තිමත් මුරපද strong passwords පවත්වා ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. මේකෙදි ශක්තිමත් password එකක් කියන්නේ සමහරට ඔබ බොහොම තැන්වලදී මේක ගැන දැකලා ඇති දැනගන්නත් ඇති. ඒ password එකකදී simple අකුරු capital අකුරු ඒ වගේම ඉලක්කම් සංකේත මේ වගේ දේවල් කලව මේ භාවිත කරපු කෙනෙකුට පහසුවෙන් අනුමාන කරන්න බැරි පාස්වර්ඩ් එකක් වෙන එක ඉතාම වැදගත්. ඒ වගේමයි මේ පාස්වර්ඩ් එක අපි නිර්මාණය කළාට පස්සේ සමහර අය කරන වැරද්දක් තමයි මේක කොහෙර ලියලා තියාගන්නවා අපිට අමතක වෙනවනේ කියන ඒ බයට. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ පාස්වර්ඩ් එක යම්කිසි කෙනෙක් දැනගත්තොත් හෝ යම්කිසි කෙනෙක් අතටපත් වුණොත් ඔබ account එකට ඒ පුද්ගලයාට පුළුවන් යම්කිසි අනවසර ඇතුළවීමක් කරන්න. ඒ වගේමයි එකම පාස්වර්ඩ් එක accounts කීපයකට භාවිත කරන අයත් අපි දැකලා තියෙනවා. අපි අතරේ වුණ තරම් ඉන්නවා. ඉතින් ඒකත් ලොකු වැරද්දක් ලොකු අපි අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන ලොකු වැරද්දක් ඒක. මොකද යම් ආකාරයක පුද්ගලෙක් දැනගත්තොත් අපේ පාස්වර්ඩ් එක මේකයි කියලා ඔහුට පුළුවනි වෙනත් අපේ අනිකුත් accounts වලටත් ඒ හරහා අනවසරයෙන් ඇතුල් වෙන්න try කරන්න. උත්සාහ කරන්න. ඒ නිසා මේවා ඊටාම සැලකිල්ලෙන් අපි කරන්න ඕනේ. පාස්වර්ඩ් එක කියන එක අපි අපේ ආරක්ෂාවේ මූලිකම අංගය විදිහට අපි පවත්වා ගන්න ඕනේ. ඒ වගේමයි පාස්වර්ඩ් සමහර විට අපිට අමතක වෙනවා. අමතක වෙන්නේ ගොඩක් වෙලාවට අපිට නිතර මේක මාරු කරන්න සිද්ධ වෙන අවස්ථාවල් තියෙන මේ වගේ අවස්ථාවල් වලදී පාස්වර්ඩ් එක අමතක වීම වළක්ව ගන්න පුළුවන් ක්‍රමයක් තමයි විශ්වාසවන්ත පාස්වර්ඩ් මැනේජර් software එකක් tool එකක් පාවිච්චි කරන එක. ඉතින් මේ පාස්වර්ඩ් මැනේජර් එකකදී අපිට විවිධ වෙබ් අඩවි වලට විවිධ logins වලට අදාළ password සහ emails අපිට පුළුවනි සේව් කරලා තියාගන්න සහ එයා ඒක මැනේජ් කරනවා ආරක්ෂිතව ඒ password manager එක අපිට අවශ්‍ය වෙන්නේ password manager එකේ password එක අපේ මතකේ තියාගන්න ඊළඟට අපි log වෙන ඒ වෙබ් අඩවියට ගියාට පස්සේ අවශ්‍ය password එක තෝරලා නිසි ආකාරව අපිට ආරක්ෂිතව log වෙන්නට ඒ password manager එක විසින් අවස්ථාව සලසලා දෙනවා. ඉතින් ඒකත් හොඳ උපක්‍රමයක් අපේ ආරක්ෂාවට අපේ passwords අමතක වෙනවට විශේෂයෙන්ම සහ හස්තානගත වෙනවට වෙනත් පුද්ගලෙක් අතට යනවට ඒක හොඳ දෙයක්. තවත් දෙයක් තියෙනවා passwords අපි සමහර විට අපේ browsers වල save කරලා තියාගන්න. ඒකත් අපි කියන්නේ කරන්න එපායි කියලා. මොකද හදිසියෙ අපේ device එක අස්ථානගත වුණොත් යම් ආකාරයකින් අපේ browser එකට කෙනෙකුට log වෙන්න පුළුවන් වුණොත් අපේ account වලට ඉතාම පහසුවෙන් ඔහුට පුළුවනි access ලබා ගන්න. ඉතින් මේ වගේ දේවල් අපි කරන එක අපේ ආරක්ෂාවට බොහොම නරක දේවල්. ඊළඟට two factor authentication සහ multi factor authentication කියලා උපක්‍රමයක් තියෙනවා. password එකනොත් එහාට ගිහිල්ලා තවත් ආරක්ෂාවක් අපේ accounts වලට ලබා දෙන උපක්‍රමයක්. මේක secondary layer එකක් විදිහට අපි පාවිච්චි කරනවා ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී. මේකෙදි වෙන්නේ password එකක් අපි දැනගෙන හිටියත් password එක දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ account එකට log වෙන්නට. password එක දැනගෙන හිටියත් මේ profile එකට ඒ අදාළ social media මේ company එකකින් හෝ ආයතනයෙන් එවනවා code එකක් OTP එකක්. ඒ OTP එක නැවත අපි ලබා දෙන්න ඕනේ මේ account එකට log වෙන්න. එතකොට තමයි ඒ අය තහවුරු කරගන්නේ මේ කවුද හරියටම මේ පුද්ගලයාද මේ ඇතුල් වෙන්න උත්සාහ කරන්න කියන එක ඒ අය තහවුරු කරගන්නේ ඒ හරහා. ඒ නිසා මේකත් ඉතාම වැදගත් දෙයක්. ඒ වගේ multi factor authentication කියන්නේ two factor authentication වගේම OTP පමණක් නෙවෙයි. මේවට දැන් පාවිච්චි කරන්න පුළුවන් authenticator apps තියෙනවා phone එකේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒ app එක හරහාත් අපේ account එක ඒගොල්ලෝ verify කරගන්නවා. ඉතින් මේ වගේ උපක්‍රම පාවිච්චි කරලා දැන් අපිට පුළුවන් අපේ account එක
කලින් තිබුණට වැඩිය බොහොම ආරක්ෂිතව පවත්වා ගන්න. ඊළඟට privacy settings on social media accounts මේ ගැන අපි කලින් ඔබට දැනුවත් කළා. මේ settings හරහා පුළුවන් අපිට අපේ social media account එකේ ආරක්ෂාව තහවුරු කරගන්න සහ සමහර විට කෙනෙකුට පිටස්තර privacy settings වලදී අපිට ඇත්තටම අපිට පුළුවන් අපේ account එකේ privacy එක හරියට පවත්වා ගන්න. ඒ වගේම ඒකෙන් අපිට ලැබෙන වාසියක් තමයි අපි සමහර විට share කරන දේවල්, අපි සමහර විට like කරන දේවල්, අපි comment කරන දේවල් වගේ දේවල් අපේ friend list එකෙන් පිට කෙනෙකුට පේන්නේ නැති වෙන්න අපේ account එක පවත්වා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් friend list එකේම හිටියත් සමහර අයට පෙන්වන්න නැති විදියට අපිට පුළුවන් යමක් post කරන්න. එහෙම නැත්නම් සමහර අයට පමණක් පෙන්වන විදියට විශේෂයෙන් අපිට යම් දේවල් පුළුවන් post කරන්න. ඒ වගේ අපිට හැකියාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ privacy settings හදාගෙන තියාගන්න තමන්ගේ profile එක හරියාකාරයෙන් මේ privacy settings maintain කරන්න කියන එක මතක් කරනවා. මේක අපි කලින් කතා කරපු නිසා මම ඒ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්නේ නැහැ මේ මොහොතේදී. ඊළඟට මේ අපිට ලැබෙන friend request අපිට මිතුරු ඇරයුම් කියලා අපි කියන සිංහලේ friend request අපි නිතර ලැබෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙන සමහර විට දිනපතා ලැබෙන අවස්ථාවන් තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ ඒ රික්වෙස්ට් එක කාගෙන්ද ලැබෙන්නේ සහ මොන වගේ පුද්ගලයෙක්ද මේ රික්වෙස්ට් එක දාලා තියෙන්නේ කියලා සමහරට කෙනෙක් හොයන්නේ නැහැ. රික්වෙස්ට් එකක් දැකපු පමණින් සමහර විට ඇක්සෙප්ට් කරනවා. සමහර විට කෙනෙක් හිතනවා මේක අපේ රික්වෙස්ට් එකක් ලැබෙනවායි කියන්නේ අපි ඒක ඇක්සෙප්ට් කළ යුතුයි කියන දෙයක් සමහර කෙනෙක් හිතනවා. නමුත් ඇත්තටම එහෙම තත්ත්වයක් නැහැ. අපිට ලැබෙන රික්වෙස්ට් එකකින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ පුද්ගලයන් කවුද සහ මේ පුද්ගලයන් ඇත්තටම අපිට අවශ්‍යද අපේ friend list එකට ඇතුල් කරගන්න කියන කාරණාව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙනවා නම් ඉතා වටිනවා. ඒ වගේමයි මේ අපේ friend list එකේ නැති කෙනෙක් අපිට message එකක් messenger හරහා එව්වත් අපිට අපි මේ සමහර settings and profile locking වගේ දෙයක් පාවිච්චි කරලා තිබුණොත් සහ අපේ settings අපේ social media අපේ privacy settings හරියට හදලා තිබුණොත් සමහර විට අපිට request එකක් විදියට message එකක් එන්නේ. අපිට request එක accept කරලා ඕන නම් chat එක continue කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් ඒ request එක delete කරලා අපිට chat එක එතනින්ම නවත්තලා දාන්න. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම් සමහර විට අපිට messenger වගේ platforms ඇතුලේ වෙන හිංසනයන්ගෙන් වැළකෙන්න පුළුවන්. ඊළඟට අපි share කරන්නට කලින් යමක් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි මොන වගේ දේවල්ද මේ share කරන්නේ? මොන වගේ පුද්ගලයන් ඉලක්ක කරලාද මේ දේවල් share කරන්නේ? සමහර විට අපි නොදන්නා දේවල් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයන් මේ platforms ඇතුලේ සංසරණය වෙනවා නිරන්තරයෙන්. සමහර විට අපි ඒ දේවල් ගැන සමහර දේවල් ගැන හරි විදිහට නොදැන යමෙක් share කරනවා දැක්ක පමණින් සමහර විට අපි ඒ දේවල් share කරන්න පෙළඹෙනවා. ඒ විදිහට තමයි සමහර දේවල් ඇත්තටම නිර්මාණය කරන්නේ. පුද්ගලයන් දුටු පමණින් මේවා ෂෙයා කරන්නට අවශ්‍ය වෙන විදිහට තමන්ට හිතන විදිහට තමයි සමහර දේවල් නිර්මාණය කරන්නේ මේ කරන පුද්ගලයන්. නමුත් අපි දැනගන්න ඕනේ ඒ ෂෙයා කරන දේවල් වල නිර්වද්‍යතාවය හරිද සහ වැරදිද කියන දේ සම්බන්ධව අපි නොදන්නවා නම් අපි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් ෂෙයා කරන්න එතනම සමහර දේවල් පෝස්ට් කරන්න උනත් නොයන එක තමයි ඊටාම හොඳ. තමන් දන්නා දේවල් හරියට දන්නා දේවල් පමණක් ෂෙයා කරන එකෙන් ගොඩක් වෙලාවට මේ false news some false information කියන දේවල් නැත්නම් ව්‍යාජ තොරතුරු සමාජගත වෙන එක සහ ඒ හරහා අපිට සිද්ධ වෙන්න පුළුවන් හිංසනයන් සහ අපිට අපේ පැත්තට එන්න පුළුවන් කරදර සහ යම් දේවල් වලින් අපිට වැළකෙන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ ගත්තත් ලංකාවේ නීති පද්ධතියේ විවිධ ප්‍රතිපාදන තියෙනවා මේ වැනි කාරණාවන් සම්බන්ධයෙන් යම් හිංසනයන්ට ලක් වෙන පුද්ගලයන්ට විඳිතයන්ට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවකාශයක් තියෙනවා. ඉතින් ඒකෙදි දඬුවම් මේ වෙනකොට අනිවාර්යෙන් ලැබෙනවා යම් හිංසනයන්ට ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් වුණත් ඒ වගේ දඬුවම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නොදන්නා දේවල් බොහෝ දෙනෙක් ෂෙයා කරනවා කියන එක නිසාම අපි ෂෙයා කරන එක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක අපි හිතලා ඒ දේවල් කරන්න. ඊළඟ කාරණාව වෛරස් ගාඩ් එකක් සම්බන්ධයෙන් අපි කතා කරමු. වෛරස් ගාඩ් එකක් ඇයි අපේ කම්පියුටර් එකේ අපි PC එකේ ලැප්ටොප් එකේ ඉන්ස්ටෝල් කරලා තියාගන්නේ. ඉතින් අපි සමහර විට වෛරස් ගාඩ් එකකින් අවශ්‍යතාවය තමයි ඇත්තටම අපිට එන්න පුළුවන් වෛරස් එහෙම නැත්නම් මැල්වෙයාර් ඕනම ආකාරයේ සස්පිෂස් ඇක්ටිවිටි එකක් සම්බන්ධයෙන් අපි දැනුවත් කරන එක සහ අපේ කම්පියුටර් එක ආරක්ෂිතව පවත්වා ගන්න එක.
මේ වෛරස් ගාඩ්ස් වලට අපේ ගොඩක් අය කරන වැරද්දක් තමයි මේවා ක්‍රැක් කරපු අපි ක්‍රැක් කියලා කියන වචනේ පාවිච්චි කරන එකට අනවසර ආකාරයෙන් අපි වෛරස් ගාඩ් එකේ යම් යම් දත්තයන්ට සමහර වෙනස්කම් කරලා මේකේ ලයිසන්ස් එක්ස්පයර් වෙන ඩේට් එක සමහර විට අවුරුදු 25කට 30කට එහා දිනයක් අපි දාගන්නවා. ඒ වගේම මේක අප්ඩේට් කරන්න අවශ්‍ය නැහැ කියලා අපි ගොඩක් වෙලාවට බොහොම සතුටින් ඒක පාවිච්චි කරන අවස්ථාවන් සමහර අය ඉන්නවා. නමුත් ඒකේ තියෙන අවදානම අපි කවුරුත් සමහර විට මීට කලින් දන්නේ නැතුව ඇති, සමහරු හිතලත් නැතුව ඇති. මේක ඇත්තටම වෙන්නේ වෛරස් ගාඩ් එක අපි පාවිච්චි කරන්නේ වැරදි විදියට. ඇත්තටම වෛරස් ගාඩ් එකක් අප්ඩේට් කරලා up to the date වෛරස් ගාඩ් එකක් පවත්වා ගන්නවා කියන්නේ ඒ වෛරස් ගාඩ් එක හරහා මේ මොහොත වෙනකොට අන්තර්ජාලයේ සංසරණය වෙන එහෙම නැත්නම් ඩිවයිසස් හරහා සංසරණය වෙන මොන වෛරස් එකකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයට ඒ වෛරස් ගාඩ් එක මේ විදිහට සූදානම් වෙලා තියෙන්නේ. නමුත් අපි අප්ඩේට් නොකරන වෛරස් ගාඩ් එකකින් අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා යම් ආකාරයක වෛරස් එකක් අපේ ඩිවයිස් එකකට ඇටැක් කළොත් ඒ වගේ වෛරස් ගාඩ් එකක් අපි තියනවා නම් ඉන්ස්ටෝල් කරලා අපි අනිවාර්යෙන් ඒ වෛරස් එකට ගොදුරු වෙනවා. එහෙම නැත්නම් ඒ ඇටැක් එකට ගොදුරු වෙනවා. හැබැයි නිසි ආකාරයෙන් මේන්ටේන් කරන වෛරස් ගාඩ් එකක් මේ සියලු මේ තර්ජනයන් හඳුනා ගන්නවා. ඒ හරහා අපි දැනුවත් කරනවා. අපේ දත්ත ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ වෛරස් ගාඩ් එක ට්‍රස්ට්වර්දි නැත්නම් විශ්වාසවන්ත වෛරස් ගාඩ් එකක්. මේකට ඇත්තටම මුදලක් වියදම් වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් මේ මුදල ආයෝජනයක් බවට පත් වෙනවා යම් ආකාරයකින් ඔබට තර්ජනයක් සිද්ධ වුණොත්. මොකද මැලිෂියස් සොෆ්ට්වෙයාර්ස් පහුගිය කාලේ අපිට මතකයි ගොඩක් ලෝකේ පුරා ලොකු කතා බහක් ඇති වුණා. තමන්ගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වුණාට පස්සේ එයා මේ කම්පියුටර් එකේ තියෙන දත්ත වෙනස් කරලා නැත්නම් එන්ක්‍රිප්ට් කරලා අපෙන් මුදලක් ඉල්ලනවා මේක ඩික්‍රිප්ට් කරන්න. එහෙම නැත්නම් නැවත ඔබට ලබා දෙන්න මේ මුදල ගෙවන්න කියලා. මේ කී එකක් තියෙනවා. ඒ කී එක ලබා දෙන්න නම් මුදලක් ගෙවන්න කියන එක ඔහු මේ නැත්නම් මේ මැල්වෙයාර් එකෙන් අපිට දැනුවත් කරනවා. අපිට මැසේජස් එවනවා. නමුත් මේ මුදල ලබා දුන්නත් ගොඩක් වෙලාවට දත්ත ටික ලැබෙන්නේ නැහැ. දත්ත තිබුණ ආකාරයෙන්ම එන්ක්‍රිප්ට් වෙච්ච දත්ත තමන්ගේ දත්ත විනාශ වෙලා යනවා. නමුත් ඒ පුද්ගලයා මුදල් ලබා ගන්න එක කරන්නේ. ඒ වගේ දේවල් අඳුන ගන්න පුළුවන් හොඳ වෛරස් ගාඩ් එකකට. ඒ නිසා වෛරස් ගාඩ් හොඳ වෛරස් ගාඩ් එකක් තමන්ගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න සහ ඒවා නිසියාකාරව මේන්ටේන් කරන්න, අප්ඩේට් කරන්න කියන එක මතක් කරනවා. ඒක තාම වැදගත් දෙයක් නිසා තමන්ගේ ඩිවයිසස් සම්බන්ධයෙන්. ඒ වගේම ඩිවයිස් එකක ආරක්ෂාවට තවත් දේවල් කරන්න පුළුවන්. අපි ඩිවයිස් එකේ අපි ෆෝන් එකක් ගත්තත් ඒකේ පැටර්න් ලොක් එකක් එහෙම නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් කියන්නේ බයෝමෙට්‍රික් එකක් පාවිච්චි කරලා ස්ක්‍රීන් ලොක් කරන එක. ඒ වගේම ඒ වගේ අපි ගන්න පුළුවන් security measures අපේ devices සම්බන්ධයෙන් අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම අපේ කම්පියුටර් එකක නම් අපි user password එකක් පාවිච්චි කරලා ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපේ කම්පියුටර් එකේ safety එක ensure කරලා තියන්න ඕනේ. අපි වැඩ කරන්නේ නැති වෙලාවක කම්පියුටර් එක on එකේ තියෙනවා නම් ඒ මොහොතට අපි මේ නැගිටලා යනවා නම් ඒ මොහොතේ අපි කම්පියුටර් එක ලොක් කරලා තියලා යන්න ඕනේ. මෙන්න මේ වගේ ආරක්ෂාවට ඉතාම වැදගත් දේවල් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඊළඟට අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් කම්පියුටර් එක වෙන්න පුළුවන්. මේවා අපි අප්ඩේට් කරන එක ඉතාම වැදගත්. සමහරවිට අපි අප්ඩේට් එකක් කියන එක කරදරයක් විදිහට සමහර අය සලකනවා. නමුත් ඒක හරි දෙයක් නෙවෙයි. අප්ඩේට් එකකදී සිද්ධ වෙන්නේ අපේ මම කලින් කිව්වා වගේ වෛරස් ගාඩ් එක වගේම මේ apps අපි දැන් පාවිච්චි කරන තත්ත්වයන්ට හරියන විදිහට සරිලන විදිහට යාවත්කාලින කිරීම තමයි ඒකෙදි කරන්නේ. ඉතින් ඒ මොහොතේදී ඔයගොල්ලන්ගේ වෛරස් වලට මුහුණ දීමේ හැකියාව, එයාගේ performance වලට අවශ්‍ය කරන යම් දේවල් මේ වගේ දේවල් යාවත්කාලින වීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මේවා අප්ඩේට් කරලා යාවත්කාලින කරලා පවත්වා ගැනීම ඉතාම වැදගත්. තමන්ගේ දත්ත ආරක්ෂාවට ඒ වගේම තමන්ගේ ඩිවයිස් එකේ හොඳ පැවැත්මට, කල් පැවැත්මට වගේ දේවල් වලට මේවා හොඳින්ම බලපාන නිසා. ඉතින් මේ ටික මම හිතනවා ඔයගොල්ලන්ට වැදගත් වේවි. අපි අපේ ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන මොහොතේදී ඔයගොල්ලන්ගේ ඩිවයිසස් සම්බන්ධයෙන් සහ ඔයගොල්ලන්ගේ account සම්බන්ධයෙන් මේ කතා කරපු දේවල් ටික මම හිතනවා වැදගත් වේවි කියලා.